ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, මෙම අවස්ථාවේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ආසනයේ නැගෙනහිර කලාපයේ මෙම ස්වභාවික විපත නිසා අපේම මේ මහ පොළොවට බරක් නැති මේ මහ පොළොවත් සමග අති විශාල කාර්යභාරයක් කරපු අපේ අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවිතවලින් ජීවිත පරිත්‍යාග කරලා තිබෙනවා. ඔවුන් සියලු දෙනාට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරියක් වශයෙන් මා මාගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ හඟුරංකිත සහ නුවරඑළිය ආසනයේ අතිවිශාල ප්‍රමාණයක් අවතැන් වෙලා ඉන්නවා. ඔවුන් සියලු දෙනාට රජයක් විදියට අපි ඔවුන් බලා ගන්නවා. මේ අවස්ථාවේදී කොත්මලේ නැගෙනහිර කලාපය ඉතිහාසයේ දැවැන්තම අනතුරකට තමයි මුහුණ දීලා සිටින්නේ. මෙම අවස්ථාව වෙනකොටත් ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් හමුදාව සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන්, රෝහල් සහ වෙනත් සියලුම කාර්ය මණ්ඩලයන් තමන්ට හැකි ප්‍රමාණයෙන් සියලු දායකත්වයන් ලබා දෙමින් මේ අවස්ථාවේදී කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගේ සමහර නිලධාරීන් සභාපතිතුමනි එක ඇඳගත් ඇඳුම දැන් සතියකට ආසන්න කාලයක් ඒ ඇඳුම පිටින් මහා විශාල කාර්යභාරයක නිරත වෙමින් ඉන්නවා සාමාන්‍ය ජනතාවගේ ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා. ඒ නිසා මේ වෙලාවේ සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යසනකාරී අවස්ථාවේ කිසිදු දේශපාලනික උවමනාවක් වෙනුවෙන් මිනිස්සුන්ගේ මනෝභාවයන් වෙනස් කරන්න එපා. ඔවුන්ගේ ජීවිතය ඉතාමත්ම අඩියට වැටලා තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා මේ වෙලාවේ ඔවුන් නගා සිටිය යුතුයි. ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කළ යුතුයි. ඔවුන්ට සාමාන්‍ය ජීවිතය අහිමි වෙලා තියෙන්නේ. තමන්ගේ ළඟම හිටපු ඥාතියා අහිමි වෙලා ඉන්නේ. තමන්ගේ දරුවා අහිමි වෙච්ච දෙමාපියෝ, තමන්ගේ දෙමාපියෝ අහිමි වෙච්ච දරුවෝ, ඔවුන්ගේ ජීවිත කොතනින් ආපහු ආරම්භ කළ යුතුද කියන කාරණේ අපි සියලු දෙනා ඉස්සරහ තියෙන ලොකු ගැටලුවක්. ඔවුන්ගේ මානසිකත්වය අපි නගා සිටිය යුතුයි. ඒ නිසා මේ වෙලාවේ පහත් දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න එපා. සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විශේෂයෙන් මම මේ පාර්ලිමේන්තුවට වග කියන සියලුම මන්ත්‍රී සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ඇත්ත හැඟීමෙන් තමන්ට තියෙන හෘද සාක්ෂියට එකඟව මේ මිනිසුන්ට උදව් කරන්න. ඔවුන් මේ ලංකාවේ පෝෂණය වෙනුවෙන් මේ ලංකාව පවත්වාගෙන යාම වෙනුවෙන් දහඩිය කඳුළු හෙළපු මිනිස්සු. නිසා අපිට වගකීමක් තියෙනවා. දැන් විපත්තිය වෙලා අවසන්. අපි ඔවුන්ගේ ජීවිත, ඉතුරු වෙලා ඉන්න ජීවිත, කොටු වෙච්ච ජීවිත, උන්ට කන්න අඳින්න ඒක විතරක්ම නෙමෙයි උන්ගේ ජීවිත නැවත නගා සිටීමේ වගකීම අපි සියලු දෙනාට තිබෙනවා. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී සමහර නාලිකා ඉතාම කනගාටුදායකයි කියන සභාපතිතුමනි, සමහර නාලිකාවලට සමහර විශේෂ අමුත්තෝ ගෙනියලා සාකච්ඡා තියලා මේ කොත්මලේ මිනිස්සුන්ගේ ව්‍යාකූල වෙලා තියෙන මානසිකත්වය තව ව්‍යාකූල කරනවා. ඒක කරන්න එපා. කරුණා කරලා මම ඉල්ලා සිටිනවා ඒ නාලිකාවලට වෙන වැඩක් නැත්නම් දේශපාලනය කරන්න ඕනේ නම් වෙන වෙලාවක් තෝරගන්න. මේ වෙලාවේ මිනිස්සු අවුස්සන්න එපා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමහර නිලධාරී උදේ දිවා රාත්‍රී නැතුව වැඩ කරනවා. අපි ඒ තැන්වලට ගිහිල්ලා බලනවා මේ මිනිස්සුන්ට ඒ මිනිස්සු ජීවිතේ කරන්න පුළුවන් සියලුම කැපකිරීම් ටික කරනවා. මන්ත්‍රීතුමිය ඔබතුමියට තව විනාඩියක පමණ. ඒ නිසා ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, මේ වෙලාවේ මං හිතන්නේ කොත්මලේ රම්බොඩගම කියන ගම්මානයේ මිනිස්සු 28කට ආසන්න ප්‍රමාණයක් නායයාමෙන් ඔවුන්ගේ ජීවිත අහිමි වුණා. ඒ වගේම 22ක් පමණ පිරිස අතුරුදහන් වෙලා ඉන්නවා. අපිට ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් නැවත අපිට විශ්වාසයක් තබාගත නොහැකි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මම විශේෂයෙන් මතක් කරන්නට ඕන මාර්ග ප්‍රතිසංස්කරණයන් සිද්ධ වෙනවා. පාලම් කැඩී ගියපු පාලම් බෝක්කු ප්‍රතිසංස්කරණය කරනවා. මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය ඒ හැම දෙනා එක්කම එකතු වෙලා කොත්මලේ නැවත නගා සිටුවීම වෙනුවෙන්, කොත්මලේට නැවත ජීවය ලබා දීම වෙනුවෙන්
කිසිදු වාද බේද ආගම් ජාති කුල මේ කිසිවක් නොසලකා අත්වැල් බැඳගන්නා මෙන් මා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා නැතිවෙච්ච ජීවිතයට පණ විතරයි අපිට දෙන්න බැරි ඉතුරු සියලු දේවල් ආණ්ඩුවක් විදියට අපි ලබා දෙනවා කියන විශ්වාසය කොත්මලේ නැගෙනහිර කලාපයේ අවතන් වෙච්ච ඒ වගේම බටහිර කලාපයේ ජීවිතයේ කඳු මුදුන් දිහා බලාගෙන හූල්ලන ජනතාවට මං කියනවා විශ්වාසයෙන් ඉන්න අපි විශ්වාසය රකිමින් ඔබගේ ජීවිතේ නැවත නගා සිටුවීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම කරනවා කියන එක මතක් කරමින් මිය ගියා වූ අපේ ආදරණීය සහෘදයන්ට ඔවුන් බලාපොරොත්තු වෙච්චා වූ සුගතිගාමී ජීවිතයක් නැවත අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි මේ වෙලාව ලබා දීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි.